ලංකාවේ වැඩිපුරම සෙල් වෙන බිරියානි සවාන මේ කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ඒ විතර නෙමෙයි පස්සෙනට විතර කන්න පුළුවන් රස වර්ග තුනක් තියෙන කොත්තු සවලක් මෙතන තියෙනවා. අම්මෝ තව අමුතුම ಜಾති අයිටම්ස් ගොඩක් දාපු ස්පෙෂල් කුල්ලක් මෙතන තියෙනවා. මේ තමයි පිළිමතලාවේ ද කැන්ඩි කැෆේ රෙස්ටෝරන්ට් එක. මේක වෙනස්ම වයිබ් එකක් තියෙන රෙස්ටෝරන්ට් එකක්. කෑම විතර නෙමෙයි පූල් එකකුත් මේ රෙස්ටෝරන්ට් එකට තියෙනවා. අපේ චෙෆ් ඉතින් මේ මුලින්ම අරන් එන්නේ මේගොල්ලන්ගේ ෆාස්ට් මූවින් බිරියානි සවාන. මේකට පෙප්සි 1 ලීටර් එකක් ලැබෙනවා. ලොකු චිකන් කෑලි 4ක්, එග්ස් 4ක්, ග්‍රේවි, රයිතා, මිංචි සම්බෝල වගේම කොච්චි සම්බෝලකුත් දෙනවා මෙයාලා. මේගොල්ලෝ අපිට කිව්වනම් මේ සවාන එක දවසට 20ක් විතර යනවා කියලා. බොරුවක් වෙන්න බෑ. මොකද ඇත්තටම මේක රසයි. අපි ඉන්න වෙලාවෙත් සවන් 5ක් විතර කට්ටිය අරගෙන කෑවා. මේ ඉන්නේ අපි කලින් try කරලා නැති විදිහ කොත්තු සවලා. මේකේ චීස්, නාසි, මොන්ගෝලියන් ටේස්ට් එකට කොත්තු වර්ග 3ක් තියෙනවා. චීස් කොත්තු උඩින් මේ වගේ චීස් සෝස් එකක් දාලා තමයි දෙන්නේ. මේක කොම්බෝ මීල් එක නිසා ඔයාලට ෆ්‍රී මොහිතෝ එකකුත් ලැබෙනවා. අද කාලේ රෙස්ටෝරන්ට් වල එක එක જાති සවල් වෙහි වෙහලා තිබ්බත් මේක වෙනස්ම අයිටම් එකක්. මේකේ රස තුනකින් තියෙන නිසා ඔයගලන්ට ඕන විදිහට රස බලන්න පුළුවන්. අපිට හිතුන විදිහට නම් මේක 5 දෙනෙක්ට වගේ බඩ පිරෙන්න තියෙනවා. හැබැයි මචං මොහිතෝ කරන් මදි වෙයි. අමතක වුණා මේකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකකුත් ඇඩ් වෙනවා. මෙහෙම කන නම් ඉතින් අනිවාර්යයෙන්ම පිළිමතලාවේ ද කැන්ඩි කැෆේ රෙස්ටෝරන්ට් එකට එන්නම වෙනවා. තාම ඉවර නෑ. ඔන්න ඒ පාර චෙෆ් උස්සන් එනවා කුල්ලක්. මේකේ ෆ්‍රයිඩ් ෆිෂ්, සෝසේජස්, හොට් බටර් මෂ්රූම්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ප්‍රෝන් ක්‍රැකර්ස්, ග්‍රිල් කරපු කෝර්න් විතර නෙමෙයි. මේ ඔක්කොම යට සී ෆුඩ් මොන්ගෝලියන් රයිස් එකකුත් තියෙනවා. මෙතන BYOB එහෙමත් තියෙන නිසා try කරලා බලන්න සුපිරියක්. ඔයාලා කපල් එකක් වගේ එනවා නම් මරු ඩබල් බර්ගර් මීල් එකක් ද කැන්ඩි කැෆේ එකේ තියෙනවා. කෝක් දෙකක්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක්, හොඳ ලොකු බර්ගර්ස් දෙකක් මේ මීල් එකට ලැබෙනවා. කපල්ස් විතර නෙමෙයි පොඩි අයටත් මේක මරු මීල් එකක්. ඉතින් ඔයාලත් පිළිමතලාව හරහා කැන්ඩි යනවා නම් වෙනසකටත් එක ද කැන්ඩි කැෆේ රෙස්ටෝරන්ට් එකට ගොඩ වෙලාම යන්නේ නා. ජයවා. ලංකාවේ වැඩිපුරම සෙල් වෙන බිරියානි සවාන මේ කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ඒ විතර නෙමෙයි පස්සෙනට විතර කන්න පුළුවන් රස වර්ග තුනක් තියෙන කොත්තු සවලක් මෙතන තියෙනවා. අම්මෝ තව අමුතුම ಜಾති අයිටම්ස් ගොඩක් දාපු ස්පෙෂල් කුල්ලක් මෙතන තියෙනවා. මේ තමයි පිළිමතලාවේ ද කැන්ඩි කැෆේ රෙස්ටෝරන්ට් එක. මේක වෙනස්ම වයිබ් එකක් තියෙන රෙස්ටෝරන්ට් එකක්. කෑම විතර නෙමෙයි පූල් එකකුත් මේ රෙස්ටෝරන්ට් එකට තියෙනවා. අපේ චෙෆ් ඉතින් මේ මුලින්ම අරන් එන්නේ මේගොල්ලන්ගේ ෆාස්ට් මූවින් බිරියානි සවාන. මේකට පෙප්සි 1 ලීටර් එකක් ලැබෙනවා. ලොකු චිකන් කෑලි 4ක්, එග්ස් 4ක්, ග්‍රේවි, රයිතා, මිංචි සම්බෝල වගේම කොච්චි සම්බෝලකුත් දෙනවා මෙයාලා. මේගොල්ලෝ අපිට කිව්වනම් මේ සවාන එක දවසට 20ක් විතර යනවා කියලා. බොරුවක් වෙන්න බෑ. මොකද ඇත්තටම මේක රසයි. අපි ඉන්න වෙලාවෙත් සවන් 5ක් විතර කට්ටිය අරගෙන කෑවා. මේ ඉන්නේ අපි කලින් try කරලා නැති විදිහ කොත්තු සවලා. මේකේ චීස්, නාසි, මොන්ගෝලියන් ටේස්ට් එකට කොත්තු වර්ග 3ක් තියෙනවා. චීස් කොත්තු උඩින් මේ වගේ චීස් සෝස් එකක් දාලා තමයි දෙන්නේ. මේක කොම්බෝ මීල් එක නිසා ඔයාලට ෆ්‍රී මොහිතෝ එකකුත් ලැබෙනවා. අද කාලේ රෙස්ටෝරන්ට් වල එක එක જાති සවල් වෙහි වෙහලා තිබ්බත් මේක වෙනස්ම අයිටම් එකක්. මේකේ රස තුනකින් තියෙන නිසා ඔයගලන්ට ඕන විදිහට රස බලන්න පුළුවන්. අපිට හිතුන විදිහට නම් මේක 5 දෙනෙක්ට වගේ බඩ පිරෙන්න තියෙනවා. හැබැයි මචං මොහිතෝ කරන් මදි වෙයි. අමතක වුණා මේකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකකුත් ඇඩ් වෙනවා. මෙහෙම කන නම් ඉතින් අනිවාර්යයෙන්ම පිළිමතලාවේ ද කැන්ඩි කැෆේ රෙස්ටෝරන්ට් එකට එන්නම වෙනවා. තාම ඉවර නෑ. ඔන්න ඒ පාර චෙෆ් උස්සන් එනවා කුල්ලක්. මේකේ ෆ්‍රයිඩ් ෆිෂ්, සෝසේජස්, හොට් බටර් මෂ්රූම්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ප්‍රෝන් ක්‍රැකර්ස්, ග්‍රිල් කරපු කෝර්න් විතර නෙමෙයි. මේ ඔක්කොම යට සී ෆුඩ් මොන්ගෝලියන් රයිස් එකකුත් තියෙනවා. මෙතන BYOB එහෙමත් තියෙන නිසා try කරලා බලන්න සුපිරියක්. ඔයාලා කපල්